සුප්‍රබුද්ධ රජතුමා බුද්ධ කාලයේ ජීවත් වූ ශාක්‍ය වංශයේ ප්‍රභූ රජෙකු ලෙස සැලකී. ඔහු බුදුරජාණන් වහන්සේගේ පෞල් සම්බන්ධතා ඇති වැදගත් චරිතයක් විය. සුප්‍රබුද්ධ රජතුමාගේ දියණිය වූයේ යශෝදරා දේවියයි. සුප්‍රබුද්ධ රජතුමා ශාක්‍ය වංශයට අයත් උත්තම කුලයක උපත ලැබියා. ඔහුගේ දියණිය යශෝදරා දේවිය පසුකාලීනව සිද්ධාර්ථ කුමාරයා සමග විවාහ වූ අය. මේ විවාහයෙන් රාහුල කුමාරයා උපත ලැබිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු කපිලවස්තු නුවරට වැඩම කළ අවස්ථාවක සුප්‍රබුද්ධ රජතුමා තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසතුටක් තිබූ බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. ඒ සඳහා හේතු කිහිපයක් තිබුණා යයි කියයි. එක් දිනක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් සමග නගරයට වැඩම කරන විට සුප්‍රබුද්ධ රජතුමා මාර්ගය අවහාරය කරමින් අපහාස කළ බව කියවේ. එවිට බුදුරජාණන් වහන්සේ නිහඬවම ස්ථානයෙන් නිවත්ව ගිය. බෞද්ධ කතාවල සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමේ අකුසල කර්මය හේතුවින් සුප්‍රබුද්ධ රජතුමාට දරුණු විපාකයක් ලැබුණු බවයි. පසුව ඔහු අවාසනාවන්ත ලෙස මරණයට පත්වේ. මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න.